නගර සභා බලය අනිවාර්යෙන් මාලිමාව පිහිටවනවා. ඒක අනිවාර්යයි. වෙන මාර්ගයේ අවතාර 10ක් අපාක් 6ක් අරගෙන 10ක් කියනවා, පොරව කියනවා, බෝතල් කියනවා, ඔය කරත්ත කියන ඒ ඔක්කොම අවතාර අරන් ලාන්සලා කට්ටිය ආයේ එන්න හදනවා මේක. hari. මම වෛද්‍ය හෙන්රි රොසාරියෝ ප්‍රනාන්දු මම නියෝජනය කරන ජාතික ජනබලවේගයේ මේ අපේ ගම්පහ දිස්ත්‍රික් විධායක කමිටු සමාජිකයෙක්. ඉතින් අපි අපේ මැතිවරණ මෙහෙයුම් කමිටු අපි ක්‍රියාවලිය තුළ අපි මේගම ආසනය පුරා අපි අපේ ආසන මෙහෙයුම් කමිටුව විසින් සියලුම කොට්ටාස වලට අවශ්‍ය පරිදි මාලිමාවට ජයත් කරගන්න අවශ්‍ය සියලුම දේවල් ගෙයින් ගෙට යාම ඒවා රැස්වීම සියලුම දේවල් සංවිධානය කරලා අපි දැන් බලාපොරොත්තු වෙනවා මිනිස්සු අපිට මහ මැතිවරණයේදී දීපු ජයග්‍රහණය වගේ මොකද මෙදාපාර මන අපපොරේකුත් නෑ මාලිමාවට විතරයි ගහන්න තියෙන නිසා මිනිසුන්ට ප්‍රතික්ෂේප වෙච්ච ඡන්ද ඒවත් මෙදාපාර ගොඩක් අඩු වෙයි. ඒවත් අඩු වෙලා ඒ ගොඩත් අපිට සෑහෙන්න මේ ගොඩට එකතු වෙලා ගිය සැරේට වඩා මම හිතන්නේ 70%ක වගේ ප්‍රතිශතයකින් මෙදාපාර අපිට දිනන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා මාලිමාව. ඡන්දදායකගේ උනන්දු අඩුවීමක් බව පේනවා. ඒක දැනට මෙහෙමයි දැන් අපිට දහම අතමාටම අපිට ඒක කියන්න බෑ. හැබැයි මෙදාපාර කොහොමත් මේ අර ගොඩක් අපේක්ෂකයෝ ගම් තුල ගොඩක් ඉන්න නිසා ඒ උනන්දුවක් ඒ කියන්නේ අපිට පේන්නේ නැති උනන්දුවක් ඇති වෙලා තියෙනවා. මොකද නැත්තම් මාලිමාවට අර එන්න ඕන മന്ത്രി ගාන්ට තර්ජනයක් වෙයි. මොකද නගර සභාව කරගෙන යන්න බැරි වෙයි කියන භීතියකුත් ඒ හරහා තියෙනවා. ඒ නිසාම මේ මාලිමාවට ඡන්ද දීපු අය නැවත බලන්න ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දවල් වෙනකොට සෙනඟ කොහොමද මෙතෙන්ට ඇදෙන්නේ කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔබ කියන්නේ නගර සභාව බලය අනිවාර්යෙන් මාලිමාව පිහිටවනවා. ඒක අනිවාර්යයි. ඉතින් අපි කැමති හොඳ මන්ත්‍රීවරු මොකද අපි දන්නවා විවිධ පක්ෂ වල තියෙනවා. ඉතින් ඒ වලින් එන හොඳ අය එනවා නම් හොඳයි. ඊට පරණ අය අපි දැක්කා කොච්චර දූෂිතද. ඒගොල්ලෝ සමහරට ඒගොල්ලෝ මේ නාගරික මන්ත්‍රී ධූරේ රැකියාවක් කරගෙන ඉන්න අය ඒගොල්ලෝ එනවට වඩා හොඳ මන්ත්‍රීවරු ඇවිල්ලා ඇත්තටම දැන් අපි මේ පාර්ලිමේන්තුවේ අපි කොහොමද අපි අපේ වියදම් ඉදිරි කරනවා වගේම අපේ නගර සභාව අපි කවුරුත් දන්න පිළිගන්න එකක් අති දූෂිත මේ ස්ථානයක් කියලා තියෙන. ඒක පිරිසිදු කරන්න මේ මැතිවරණයෙන් අපිට පුළුවන් වෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන් මේකේ ලොකු වෙනසක් වුණා ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී. අපිට අත් වශයෙන්ම ගත්තාම මීගමුවට වෙනසක් වුණාද? මීගමේ ලොකු අපිට ඇත්තටම වෙනසක් වුණා. ඒක හැබැයි අපිට මේ මීගමේ ආරම්භයේදී වුණා. ඒක අපේ අර මේ නාගරික කොමසාරිස් තුමියගේ මාරු වීම නිසා ඒක පොඩ්ඩක් අඩාල වුණා. ඒක කවුරුත් පිළිගන්න ඕන. ඉතින් නමුත් දැන් මේ අපි සභාව පිහිටවනවත් එක්කම ඒක නිවැරදි වෙලා අපිට අවශ්‍ය විදිහට මේකේ මාලිමාව කණ්ඩායමට අවශ්‍ය වෙන විදිහට අපිට ඒක පරිවර්තනය කරලා අපි එතකොට ඉතින් කොමසාරිස් වෙන්නේ නිකන් සාමාන්‍ය නිලධාරියෙක් විතරයි. අපේ සභාව එතකොට ක්‍රියාත්මක වෙනවා. සභාව කියන්නේ මේ අපි ඒක පුද්ගලික සභාවක් නෙමෙයි. කවුරුත් පුද්ගලයෝ නෙමෙයි මෙතන ඉන්නේ. අපේ තියෙන ක්‍රමවේදයක් අපේ න්‍යායපත්‍යක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න අපි දාන කණ්ඩායම තමයි මේ සභාව වෙන්නේ. ඒ නිසා අපි අපේ න්‍යායපත්‍රය අනුව මේ සභාව ගෙනියන්න අපිට පුළුවන් වෙනවා. ඒ නිසා මීගමට ලොකු වෙනසක් අපිට කරන්න පුළුවන්.
මේවරු මේ මානකර සභාවට මම තරඟ කරනවා මීට පෙර තුන් පතාවක් මේ 14 වෙනි කොට මේකම මානකර සභාව 14 වෙනි කොට්ටාසේ තුන් පාරක් ඉල්ලම තුන් පාරම ඉහළින් ජයග්‍රහණය කළා. ඒ විදිහට මේ පාරත් මම ජයග්‍රහණය කරනවා කියලා මම විශ්වාස කරනවා. හේතුව මේ කොට්ටාසේ දෙමළ සහ මුස්ලිම් ඡන්ද උපරිමේ තියෙනවා. ඒගොල්ලෝ මාත් එක්ක ඉන්නවා කියන විශ්වාසය මට තිබෙනවා. ඒ වගේම සිංහල ඡන්දත් මේ කොට්ටාසෙම වැඩ කරලා තියෙනවා. සෑම මේ කොට්ටාසක පාරවල් අනම්මනම් ඔක්කොම දාන්න මම සීලමු දෙය කරලා තියෙනවා. ඒ නිසා මම ඊළි විශ්වාසයෙන් සහ දෙවියන් වහන්සේ ආශිර්වාදයෙන් මම මේවරත් මේ කොට්ටාසේ ඊළිම ජයග්‍රහණය කරන බව මම ස්ථිරයි. ඔබතුමා දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ? නෑ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ. හේතුව මම එක්සත් ජාතික පක්ෂය තමයි තුන්පාරම ඉල්ලුවේ. මේවරත් එක්සත් ජාතික ගියේ නෑ පොඩි ප්‍රශ්න හේතු මත ඒ වගේ සජබෙට ගියෙත් නෑ. සජබේ ජාතික ලෑස්තුවේ මේ කොට්ටාසේ තක්ෂලාව දාලා තියෙනවා. ඒකට විරුද්ධව තමයි මම නැගී සිටියේ මේ කොට්ටාසේ මේ වැදගත් ඡන්දයක් කරන්න ඕන නිසා මම ඉදිරිපත් වුණා ස්වාධීන ගන්න අංක 5 අත්පොරව ලාංඡනයෙන් මම ඊවුණා සභාවට තරඟ වැදුනේ. ජයග්‍රහණය කරලා දූෂණතොරව අපි ඉද්දි සමාවට කට්ටිය කියලා තිබ්බා තිමල්ලන්සගේ ටීම් දැල්ලන්ස අපි නෑ පත්ත නගරාත්මකත් එක්ක අපි සුළු ජාතික කොට්ටාසයක් පත්ත නගර සභාවේ නගරාධිපතිතුක එකතු වෙලා වැඩ කළොත් පමණයි බල්බයක් කරේ දාන්න දෙන මේ සංස්කෘතියම ඇදිලා තිනවා. ඒ නිසා උදව් කරා මිසක් අපිට ඒ වගේ පක්ෂ මාරු කරලා මගේ ජීවිතේට පක්ෂය මාරු කරලා මෙදාපාරත් පක්ෂය මාරු කරේ නෑ. මෙදාපාරත් මම ඉල්ලන්නේ ස්වාධීන කණ්ඩායමක් හැටියට තරඟ අදින්න. ඔබතුමා මේගොල්ලෝ නායක සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. දැනට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. ඒක නිසා ඔබතුමා ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවද මේ තනතුරක් සම්බන්ධව? මගේ ඉතින් තනතුරක් තියෙනවා. දැන් අපි මම අනිවාර්යයෙන් ප්‍රකාශ කරන්නකෝ. මම තුන් පාර හිටපු නිසා මෙදා පාර මම හිතන විදිහට බහුතරයක් හම්බෙන්නේ නැහැ. කවුරු දිනන බහුතරයක් ගන්න හම්බෙන්නේ. එතකොට අපි කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහරට මාලිමාව වුණොත් මාලිමාවත් එක්ක අපි එකතු වෙලා කරද්දී මම ගන්න සීට් එක ප්‍රමාණව ඒගොල්ලොත් එක්ක නියෝජ්‍ය නගරාධිපති තනතුරු ඉල්ලීම මගේ එකම බලාපොරොත්තුව. මගේ නම සසීදරන්. මම ඡන්ද ඉල්ලන්නේ ඡන්ද අංක කොට්ටාස 14 දකුණුවැල්ල වීදිය. මේ සැරේ දිනන්න පුළුවන් අවස්ථාව 100%ම තියෙනවා මේ සැරේ. මොකද පක්ෂය දැන් කලකිරලා ඉන්න නිසා අපේ සජිත් ප්‍රේමදාස මාත්‍යාගේ පක්ෂයට ඡන්ද දෙන්න උඟාක් මිනිස්සු කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේ මේ කොට්ටාස විතරක් නෙමේ අපි මීගමුවේ තියෙන කොට්ටාස 29 දිනලා අපි මේ නගර සභාව පීඨ කරනවා කියලා තමයි මම මේක කියන්නේ. දැන් කිසිම දෙමළ ජනතාව මේ රජය ගැන ඉතර පැහැදීමක් නැහැ වගේද? නෑ දෙමළ මිනිස්සු තමයි හොඳම පැහැදීමක් තියෙනවා. මොකද දෙමළ මිනිස්සු විතර සුළු ජාතිකයෝ ඉන්න පැත්තේ උඟාක් හැරලා තියෙන්නේ. ඒක තමයි අනිත් සජිත් ප්‍රේමදාස මාත්‍යාගේ ඉල්ලුම දැන් වැඩි වෙලා තියෙන්නේ සුළු ජාතිකයෝ අතර. ඒ නිසා සුළු ජාතිකයෝ හරි පැහැදිලිව ඉන්නේ මේ ආණ්ඩුව ගැන. ඒ කිව්වේ විපක්ෂය තමයි ආණ්ඩුව අපි රැවට්ටුවා කියලා තමයි ඒගොල්ලෝ මේ රට මාස 6කින් කරපු දේ මුකුත් නැහැ කියලා තමයි මිනිස්සු කියන්නේ. බලාපොරොත්තුව කඩ කරා කියලා කියනවා. ජාතික ජනබලවේගය ගැන මේ දෙමළ ජනතාවගේ පැහැදීමක් නැහැ මීගමුවේ. ජාතික ජනබලවේගයේ මේක පුංචි ඡන්දයට කොහොමත් මේක නෑ. මොකද මේක ඡන්ද ඉල්ලන පුද්ගලයා තමයි බලන්නේ. ඊට අමතරවත් මේ රජයේ සේවකයෝනේ මේ ආණ්ඩුව පීඨ කරේ රජයේ සේවකයෝට කලකිරලා වෙලලා තියෙන්නේ. ඒගොල්ලෝට රැවටීමක් වෙලා තියෙනවා. ත්‍රිවිල් කට්ටියට ප්‍රශ්නයක් වෙලා ත්‍රිවිල් කට්ටිය තමයි උගාක් මේ රජයේ පීඨ කරන උගාක් කැන්වසින් කරේ. ඒ වුණාට ඒගොල්ලෝට අසාරකට වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ සැරේ මාලිමාවට කොට එන්න පුළුවන් කියලා. ඔබ ස්වාධීන කණ්ඩායම අභියෝගයක් කරලා නැද්ද මේ පාර ඉදිරිපත් කරනවා? ස්වාධීන කණ්ඩායම කියන්නේ තනිකර ලාන්සලාගේ කණ්ඩායම. ලාන්සලාට කියන්නේ මීගම පුරා ලංකාව පුරාම JP උඩින් ගාලා තියෙනවා. ඒ වගේ මීගමවත් පරදලා තියෙනවා. එක එක ගම පෙරදෙන්න එක එක හේතුව තියෙනවා. මීගම පෙරදෙන්න නම් එකම හේතුවක් තමයි නිමල් ලාන්ස සහ දාන ලාන්සාගේ පෞල් දේශපාලන නැත්තටම නැති කරන්න ඕන කියලා වෛරෙන් තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ JP එකට. ඒක වුණා. ඒ වුණාට ඒගොල්ලෝ දැන් ඉතින් වෙන මාර්ගයේ අවතාර 10ක් අපාක් 6ක් අරගෙන 10ක් කියනවා පොරව කියනවා බෝතල් කියනවා කරත්ත කියන ඒ ඔක්කොම අවතාර අරන් ලාන්සලා කට්ටිය ආයේ එන්න හදනවා මේකෙන්.